ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මගේ යාළුවෝ හැමෝම ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න අද උදේ පාන්දරම මම නැගිටලා ඉස්සල්ලාම fresh milk එකක් හදාගෙන බොන්න කියලා තමයි හදන්නේ. අද ඉතින් වැඩ ගොඩාක් තියෙනවා. අද වෙසක් පොහොය දවසනේ. ඉතින් මම දවස ගත කරපු විදිය තමයි මේ. උදේ පාන්දරමත් නෙමෙයි මම නැගිට්ටේ ඇත්තටම ටිකක් දවල් වෙලා. ඉතින් මම නැගිටිනකොට අපේ චූටි පුංචි කිරිබත් හදලා එයාලා කිරිබත් කාලා කුස්සියත් අස් කරලම තිබ්බා. ඉතින් ඒක නිසා ඔයාලට කිරිබත් හදන වීඩියෝ එකක් ඒ වගේම බුද්ධ පූජාව තියෙන විදිහ නම් මට අද කරගන්න බැරි වුණා. මොකද අද මම ටිකක් දවල් වෙලා තමයි නැගිට්ටේ. මගේ චූටි බබා අසනීප වෙච්ච නිසා මම ඊයේ රෑ දවස් දෙක තුනක් ඊයේ ඉඳන් ආපස්සට දවස් දෙක තුනක්ම ගොඩාක් නිදි මරලා තමයි ඉන්නේ. ඉතින් අද අපි වෙසක් වෙසක් දවස වුණාට දන්සල් නම් කොහෙවත් යන්නේ නැහැ. මොකද එහෙම යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ අපේ. ඒක නිසා මට හිතුණා ඉතින් බබාලා දෙන්නට පවුනේ යාලා ගෙදරටම වෙලානේ ඉන්නේ. එයාලට මොන හරි කන්න හදන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ පොල් කිරි එක තමයි අද මම පාවිච්චි කරන්නේ. මම මේ හදන්න කියලා හදන්නේ මොකද්ද දන්නවද? වණ්ඩු. ඉතින් මේක කම්මැලි වණ්ඩුවක්. ඒ කියන්නේ අනේ මං ගොටු හදන්නේ නෑ. ගොටු හදන්නේ නැතුව අපි අර සාමාන්‍යයෙන් කේක් එකක් හදන්නේ කේක් තැටි වලට දාලා. අන්න ඒ විදිහට තමයි මං අද මේ වණ්ඩුව හදාගන්න කියලා හදන්නේ. මේකට මම අරන් තියන්නේ හාල් පිටි ග්‍රෑම් 200යි, පාන් පිටි ග්‍රෑම් 150යි, ඊස්ට් තේ හැන්දයි, සීනි හැඳි තේ හැඳි දෙකයි. ඊට පස්සේ ලුණු අවශ්‍ය පදමට මේ බලන්නකෝ. ඉතින් ඇත්තටම පැයකට පස්සේ මේ වගේ හොඳට පිපිලා තිබුණා. දැන් මම මේකට පැණි ටික දාලා හොඳට අනා ගන්න තමයි හදන්නේ. ඊට කලින් අද අපි දන්සල් යන්නෙත් නැති නිසා රසම රස සව් එකක් හදන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ සව් හදන විදිය. මං ඉතින් මගේ ගෙදර ඕනම කෑමක් හදනකොට ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා කියලා ඔයාලා දන්න නිසා මං ඉතින් ඔන්න වණ්ඩු ඉතින් කලින් නම් ඔයාලා එක්ක හදලා තියෙනවා ගොඩ සැරයක්. ඒ හින්දා අද මං අනේ වණ්ඩු හදන විදිය නම් පෙන්වන්නේ නැහැ. වණ්ඩු රෙසිපි එක කියන්නෙත් නැහැ. අපි බලමු අද මම සව් එක ගොඩාක් රසට බබාලත් කන්න ආස විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට පැණි දාලා මේක දැන් කලවම් කරලා වණ්ඩු ටික ඉස්සල්ලාම හදන්න ලිපෙන් තියාගන්න කියලා තමයි හදන්නේ. ඉතින් මං පොල් ටිකකුත් දාගත්තා. මේ ඇත්තටම ෆ්‍රිජ් එකේ තියලා තමයි අරගත්තේ මේ පොල් ටික. ඉතින් මේ වෙලාවේ පොල් ගාගා ඉන්න පොල් කිරි හදන්න මට අද කාලයක් නැහැ. මොකද චූටි බබා ලෙඩ වෙලා ඉන්න නිසා මං ඉතින් හරි ඉක්මනට කෑම හදාගන්න පුළුවන් විදියට තමයි අද මං කෑම හදන්නේ. ඉතින් පැණි ටිකක් දාලා හොඳට මේක කලවම් කරලා රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න කියලා තමයි හදන්නේ. මට අද ගෙදර සූදුරු නම් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මං මාදුරු ටිකක් තමයි මේකට එකතු කරගත්තේ. ඉතින් මාදුරු දැම්මාම අමුතුම රසක් එනවා. ඒ වගේම හරිම ගුණයි. අපේ ශරීරයේ තියෙන තෙල් අයින් වෙන්න එක්තරා ඖෂධයක් තමයි මාදුරු කියලා කියන්නේ. ඉතින් ඔය වගේ මාදුරු දාන්න පුළුවන් හැම අවස්ථාවකදීම මම සූදුරු මාදුරු පාවිච්චි කරනවා කෑමවලට. මොකද ඒක ඇත්තටම ගොඩාක් හොඳයිනේ. ඒක නිසා ඊට පස්සේ මම මෙන්න මේ වගේ කේක් තැටි දෙකක් අරගෙන මේ දෙකට දාලා දැන් මේක මම ස්ටීම් කරගන්න කියලා තමයි හදන්නේ. අද ඉතින් පන්සල් යන්නේ නම් ගොඩාක් රැවිලා. ඒ හින්දා බබාලා දෙන්නත් එක්ක දන්සල් එහෙම වඳින්න යන්න කිසිම බලාපොරොත්තුවකුත් නැති නිසා එයාලා දෙන්නට රසම රස කෑම ගෙදරදී හදලා දෙනවා කියලා තමයි හිතාගත්තේ. ඉතින් චූටි බබාට ඇත්තටම හැදිලා තියෙන්නේ ඇස් ලෙඩ. එයා ඇස් දෙක වහගෙනම ඉන්න නිසා මට එයාව වඩාගෙනම ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා තමයි මං ඉතින් දඩබඩ ගාලා මේ විදිහට ඉක්මනටම මට හදාගන්න පුළුවන් දේවල් ටිකක් හදාගත්තේ.
එහෙනම් අපි බලමුද මං අද හදපු රසම රස සව් එක කොයි විදියටද හදාගත්තේ කියලා. මං ඉතින් මේකට හොඳට සෝදලා වතුර ටිකක් දාලා ඒක හැමම ලිපේ තියාගත්තා. මොකද මං අරගෙන තියෙන පොල් කිරි එක හරිම උකුයි. ඉතින් ඒක නිසා එතකොට මට පොල් කිරි වලට ආයි වතුර දාන්න අවශ්‍ය නැහැ. මොකද මම අවශ්‍ය ප්‍රමාණයට මේ සව් වලට වතුර දාලා තියෙන්නේ. ඉතින් සව් ග්‍රෑම් 200ක් මම අරගෙන තියෙනවා. ලුණු ටිකකුත් දාගත්තා. ඉතින් මුකුත්ම නොදා මේ විදිහට ලිපේ තියලා තියෙනවා සව් ටික තැම්බෙන්න. ඊට පස්සේ මම මේකට නූඩ්ලස් ටිකක් අරගත්තා. ගස් කජු ටිකක් අරගෙන තියෙනවා. මිදි ඒ කියන්නේ මුද්ද රස් පලං වේලපු මිදි. ඊට පස්සේ එන සාල්ලට දෙක තුනක්. ඉතින් එන සාල්ලට ටික තලා ගත්තේ නැහැ. මෙන්න මේ විදිහට ලෙලි ඒ කියන්නේ හොඳට මේක දිග අරගත්තා. ඇට ටික එළියට පනින විදිහට. ඊට පස්සේ ඉතින් ඔය ටිකත් හොඳට මේකට දාලා හොඳට මේක තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම මම මේකට කිරි දාගන්නේ. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා දන්නවනේ. ඇත්තටම මට වැඩිය ගොඩාක් රසට ගොඩාක් හොඳට කෑම හදන්න පුළුවන් අක්කලා නංගිලා ගොඩාක් ඇති මං හිතන්නේ මගේ channel එක බලන. ඒ වගේම ගොඩාරියක් අලුතින් බඳින්න ඉන්න නංගිලා බඳින්න ඉන්න අක්කලා ඒ වගේ ගොඩාක් අය මගේ channel එකත් එක්ක එකතු වෙලා මට පෞද්ගලිකව ගොඩාරියක් මැසේජස් එවලා තියෙනවා. ඇත්තටම ඔයාලට ගොඩාරියක් ආදරෙයි ගොඩාරියක් පිං. ඉතින් හැමදාමත් මගේ channel එකත් එක්ක මාත් එක්ක ගොඩාක් ආදරණීය පිරිසක් ආදරණීය හදවත් තියෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් හැමදාමත් මාත් එක්ක මේ විදිහටම රැඳෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. දැන් සව් ඇට ටිකත් හොඳටම තැම්බිලා තියෙන. ඒක නිසා මට හිතුණා නූඩ්ලස් ටිකයි ඉතුරු කලමනා ටික මේකට දාගන්න. ඉතින් ඒ ටිකක් දාලා ඉවර වෙලා හොඳට කලවම් කරලා මේක වහලා තියෙනවා. ඊට පස්සේ තමයි මම අද සීනි පැණි තමයි හදාගත්තේ. මොකද ගෙදර හකුරුත් නැහැ. ඉතින් අඩුපාඩු වෙනවා එහෙම තමයි නේද? ඉතින් ඒක නිසා බබාලට ඉතින් මොනවා හරි රසට හදලා දෙන්න ඕන හින්දා ඔන්න ඉතින් සීනි පැණි ටිකක් මං හදලා තියාගෙන හිටියා. ඒ ටිකත් මං මේකට ඇඩ් කරගත්තා. ඉතින් හොඳට ඒක මේකට දැම්මහම ඇත්තටම සීනි දානවටත් වැඩියම හරිම රසයි. ඒ වගේම ලස්සන පාටකුත් එනවා. බබාලත් දැක්කාම මේක කන්නත් බොන්නත් හරිම ආසයි. ඉතින් අද මම සව් බොනවට වැඩිය මේක අර ටිකක් ගානට වගේ වෙන්න කන්න වගේ තමයි හදාගත්තේ. මොකද බබාලා බොන්න ගියාම හලා ගන්නවනේ. ඉතින් කන්න වගේ හදාගත්තාම හරිම ලේසි. ඉතින් අද වණ්ඩුයි සව් හැදුවා. මේ තියන්නේ මගේ හවස් වරුව. ඉතින් හවස් වරුවේ මම දැන් බුදු පියාණන්ට ගිලන්පස පූජාව හවස තියන්න තමයි හදන්නේ. මොකද මට උදේ ඇත්තටම බුද්ධ පූජාව තියන්න බැරි වුණා. මම නැගිට්ටි ගොඩාක් පරක්කු වෙලා. ඒ වගේම මම නැගිටිනකොට ඉතින් චූටි පුංචි සේරම කරලා ලෑස්ති කරලා තියලා තිබ්බ නිසා මට ඉතින් වීඩියෝ කරන්න උනේ නැහැ. ඉතින් හවස් වරුව තමයි මේ මං අද බෙලි පෙති තමයි ගිලන්පස පූජාවට ලෑස්ති කරගන්නේ. ඊට පස්සේ උණු වතුර තමයි ලෑස්ති කරගන්නේ. ඉතින් ওই විදිහට තමයි මම බෙලි මල් එක හදාගන්නේ. මේක ඇත්තටම මමත් අපිත් ගෙදර හදලා බොන ඖෂධයක් කිව්වොත් තමයි හරි. මේක ඇත්තටම ගොඩාක් හොඳ ගොඩාක් ඔයාලා දන්නවා හරිම ගුණයි. ඉතින් බෙලි පෙති කියලා කියන්නේ බෙලි මල් කියලා කියන්නේ තම්බල බොනවා නම්. ඉතින් මට ඉතින් ඇත්තටම දන්සල් වලට යන්න අද කිසිම හිතේ මේවා එකක් නැහැ. මොකද එහෙම යන්නත් බෑ කියලා තමයි හිතාගත්තේ. හරිම අවුව සැරයි අපිට. ඔයාලා දන්නවා ඉතින් මං ඉන්න ප්‍රදේශය හරිම අවුව සැරයි ගොඩාරියක්. ඉතින් එළියට බහින්න තියා හිතන්නවත් බෑ. ඊට පස්සේ චූටි බබාත් ඉතින් අද අසනීප වෙලා ඉඳපු නිසා හිතත් අවුලෙන් ඉඳපු නිසා තමයි ඉතින් මම කෑම බීම හැදුවේ. ඒක මගේ ඇත්තටම මාව සතුටු කරන දෙයක්. ඉතින් කාටවත් බෑ අපිව සතුටු කරන්න. අපිම තමයි අපිව සතුටු වෙන්න පුළුවන් ටොපික් අපි හොයාගෙන යන්න ඕන. කෑම හදනවා වගේම හැමදාම බුද්ධ පූජාව තියෙන එක, ගිලන්පස පූජාව තියෙන එක ඇත්තටම මට ගේන ලොකු සතුටක්.
ඒක මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඕගලන්ට. ඉතින් ওই විදිහට බුද්ධ පූජාවත් හවස තියලා චුට්ටක් රැ වෙලා අපි මෙන්න මේ විදිහට පහන් පූජාවක් කළා. ඉතින් ගෙදර ඉස්සරහා මොකද එහෙම ගොඩාක් ලොකුවට වෙසක් සමරන්නත් මට උනේ නැහැ. මොකද චූටි බබා ලෙඩ වෙච්ච නිසා. ඉතින් ඔන්න ඔය විදිහට පහන් පූජාවකුත් අපි කරගත්තා. ඉතින් මෙදා සැරේ මම වෙසක් කූඩු හැදුවෙත් නැහැ. වෙසක් කූඩුත් මම නාගි කෙනෙකුට කියලා තමයි හදාගත්තේ. හරිම ලස්සනට එයා මෙන්න මේ වෙසක් කූඩු දෙක හදලා තිබුණා. පුදුමාකාර ලස්සනක් තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් ගෙදර පහන් පත්තු කරලා ගිලන්පස පූජාව තියලා ඊට පස්සේ වෙසක් කූඩු වෙල්ලලා බල්බ් දාලා ඒ හැම දෙයක්ම කරලා අපි පොඩ්ඩක් ළඟකට ගියා රෑ බබාලට ලස්සන කූඩු ටිකක් තියෙනවා කූඩු තරඟයක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඉතින් ඒක නිසා බබාලා දෙන්නවත් එක්කගෙන පොඩ්ඩක් එළියට ගියා. මෙන්න මේ වගේ ලයිට්ස් දාලා තියෙන ලස්සන වෙසක් කූඩු ටික බලන්න. මේ කූඩුව හදලා තියෙන්නේ කාඩ්බෝඩ් වලින්මයි. හරිම ලස්සනයි. ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ඒ හදපු කෙනා. ඉතින් මේකත් සාමාන්‍ය විදිහට උණ බට වලින් තමයි හදලා තිබුණේ. හරිම ලස්සනයි මේකත් පුංචි පුතෙක් තමයි හදලා තිබුණේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සන නෙළුම් මල් 7ක් තිබුණා. ඒකත් හරිම ලස්සනයි රැයේ. ඉතින් පුදුමාකාර ලස්සනක් පුංචි බබාලා දෙන්නට වෙනසක් නිසා එයාලත් ආස නිසා ඉතින් බබාලත් එක්ක එළියට ගිහින් එන්න කියලා තමයි ගියේ. ඉතින් එහෙනම් මාව අහගෙන හිටියට මාව බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම ලස්සන දිවියක් ගත කරන්න පුළුවන් නිරෝගී දිවියක් ගත කරන්න පුළුවන් සුබ වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාට ගොඩාක් ආදරේ ගිහින් එන්නම් අදට. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.